හිස්කබලේ සෙම පිරීම නොහොත් සයිනසයිටිස් යනු බොහෝ දෙනා පීඩා විඳින රෝග තත්ත්වයක්. දිනෙන් දින වැඩි වෙන වෛරස් වර්ග සහ වායු දූෂණය වැනි හේතු නිසා අපගේ සිරුරට වාතය මගින් ඇතුළු වන රෝගකාරක වලින් ආරක්ෂා වීමට අපගේ ශරීරය මගින් ශ්ලේෂ්මල එනම් සෙම වැඩි වශයෙන් නිපදවනු ලබනවා. මේවා නිසියාකාරව බැහැර නොවීම නිසා ක්‍රමක්‍රමයෙන් හිස් කබල තුල ඇති සයිනස් කුහර තුල ඒවා තැන්පත් වීම සිදු වෙනවා. මෙසේ කාලයක් මුළුල්ලේ එකතු වෙන සෙම බැක්ටීරියා ආසාදනයට ලක්වීමෙන් හා පැසවීමෙන් සයනොසයිටිස් නම් රෝග තත්ත්වය ඇති වෙනවා. මේට නිසියාකාරව ප්‍රතිකාර නොකළහොත් දැඩි හිසරුදාව මෙන්ම වමනය වැනි අපහසුතාද ඇති විය හැකි. සමහර විට කල්ගත වුවහොත් පැසවූ සෙම ඉවත් කිරීමට ශල්‍ය කර්ම පවා කිරීමට සිදු වෙනවා. ඉතින් මේ සයනොසයිටිස් රෝගයට නිවසේදීම ප්‍රතිකාර කළ හැකි ආහාර වර්ග 4ක් ගැන අද අපි කතා කරනවා. අංක 1 තමයි රතු ලූණු. රතු ලූණු කියන්නේ ලොව ඇති රසයෙන් ගුණයෙන් පිරි පැරණිම ඖෂධ ආහාරයක්. රතු ලූණු වල තීක්ෂණ ගුණය හේතුවෙන් සෙම් ප්‍රතිශ්‍යාව සහ පීනස් රෝගීන්ට ඉතා ගුණදායක ඖෂධයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සොටු දියර නාසයෙන් පිට වී කිවිසුම් යන පීනස් රෝගීන්ට හා ඇදුම රෝගීන්ටද රතු ලූණු ඉතා ගුණදායකයි. ඒ වගේම ශ්වසන හා ප්‍රදාහ තත්ත්වයන් සඳහා රතු ලූණු ඉතා ප්‍රයෝජනවත් වෙනවා. බොහෝ විට රතු ලූණු වල අඩංගු පෝෂණ ගුණය ශරීරයට ලැබෙන්නේ අමුවෙන් ආහාරයට ගත් විටයි. මේ 82%ක්. එයට හේතුව නම් රතු ලූණු වල අඩංගු සල්ෆර් සහ ෆ්ලේවනොයිඩ් ආහාර පිසීමේදී විනාශ වී යාමයි. මේ නිසා ඔබ ලොකු ලූණු වලට වඩා රතු ලූණු ආහාරයට ගැනීමෙන් හිසේ ඇති සෙම ඉවත් කිරීම ඉක්මනින්ම කරගන්න පුළුවන් වෙනවා. අංක 2 ඇපල්. විටමින් C ඉහළම සාන්ද්‍රණයකින් ඇති ඇපල් කියන්නේ සයිනසයිටිස් සුව කරගන්න ලේසිම ක්‍රමයක්. ප්‍රබල ඔක්සිකාරකයක් වන විටමින් C නාස්කුහරයේ ශුද්ධ ජීවීන් විනාශ කිරීමට වගේම සෙම දිය කර හැරීමටද දායක වෙනවා. දිනකට ඇපල් ගෙඩියක් ආහාරයට ගැනීම මගින් සතියක වැනි කාලයක් තුල ඔබේ සයිනසයිටිස් තත්ත්වයේ සුව අතට පත් කර ගැනීමට හැකි වෙනවා. අංක 3 ගම්මිරිස්. ආහාර රසවත් කරන්න යොදන කුළුබඩුවක් විදිහට තමයි බහුතරයක් දෙනා ගම්මිරිස් හඳුනාගෙන ඉන්නේ. හැබැයි කුළුබඩුවකට එහා ගිය ගුණ රැසක් ගම්මිරිස් වල දැක ගන්න පුළුවන්. රෝගී තත්ත්වයන් ගණනාවකට ගම්මිරිස් වලින් සුවය ලබා ගන්න පුළුවන්. ගම්මිරිස් වඩාත් ප්‍රසිද්ධ සෙම් ගැටලු සඳහා ඖෂධයක් ලෙසයි. හෙම්බිරිස්සාව, උගුරේ අපහසුව, කැස්ස සහ නාසයේ හිරවි ඇති විට සහනය සලසා ගන්න ගම්මිරිස් ඔබට උදව් වෙනවා. ගම්මිරිස් වල බැක්ටීරියා වලට එරෙහිව සටන් කළ හැකි ගුණයක් මෙන්ම ප්‍රතිඔක්සිකාරක ගුණයන්ද අන්තර්ගත වෙනවා. ඒ නිසා උගුරේ බැඳී ඇති සෙම ඉවත් කරන්න ගම්මිරිස් වලට හැකි වෙනවා. දෙහි උෂ සමග ගම්මිරිස් තේ හැන්දකුත් දමා පානය කිරීමෙන් ඔබේ සෙම ඉක්මනින්ම නැති කර ගැනීමට පහසු කරවනවා. අංක 4 කොත්තමල්ලි. වතුර ලීටර් භාගයකට කොත්තමල්ලි ඇට මේස හැඳි 8ක් හා ඉඟුරු කුඩු මේස හැන්දක් දමා භාජනය වසා තබා හොඳින් තැම්බූ පසු පෙරා පානය කරන්න. ඉතා ඉහළ ප්‍රතිජීවක ඖෂධ ගුණයකින් යුත් කොත්තමල්ලි සෙම ආශ්‍රිත රෝග තත්ත්වයන්ට ඉතාමත් ගුණදායකයි. හිස් කබලේ සයිනස් කුහරවල වර්ධනය වන බැක්ටීරියා ඉතා හොඳින් පාලනයට කොත්තමල්ලි වලට පුළුවන්. හැම ලෙඩක්ම ඖෂධ වලට පමණක් සීමා කරන්නේ නැතුව මෙවැනි ලෙඩ රෝග ස්වාභාවික ආහාර පාන මගින්ම සුව කර ගැනීමෙන් ඔබට ටිකු කාලීන සුවතාවක් ලබා ගැනීමට අනිවාර්යෙන්ම හැකි වේවි.